අපේ අමේලි දඟකාර පැංචිත් එක්ක ගත කරපු තවත් දවසක ආරම්භයක් තමයි මේ. මගේ චූටි කෙල්ල තාම නිදි. නැගිටලා ඉද්දින්නම් දඟකරාට නිදාගෙන ඉද්දින්නම් ගොඩාක් දුක හිතෙනවා. ඉතින් මම එයාට නිදාගන්න ඉඩ දීලා මම දැන් එයාගේ බත් එක තියාගන්න තමයි හදන්නේ. බබාගේ බත් එක හදන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සුවඳැල් හාල් එක. මම සුවඳැල් හාල් ප්‍රොඩක්ට් කීපයක්ම පාවිච්චි කරා. ඒ වුණාට මට මේ ප්‍රොඩක්ට් එක තමයි හොඳයි කියලා හිතුනේ. ඉතින් මම බබාට මාස 5 ඉඳන් දැන් මාස 10ක් එනවා. ඒ වෙනකම්ම මම මේ සුවඳැල් හාල් එක තමයි පාවිච්චි කරන්නේ. මේ හාල් එකේ ගල් වැලි මොනවත් නෑ. ඒ වුණාට මම මේ හාල් එකත් නෑබිලියට දාගෙන ගරා ගන්නවා. ඒ කියන්නේ මගේ චූටි බබාටනේ මම දෙන්නේ. ඒ හින්දා මම කොහොමත් ගරා ගන්නවා. මම මේ හාල් එකටම පරිප්පු ටිකක් දාලා බබාට ඒකත් හොදලා තියාගෙන බත් එක හදා ගන්නවා. බබාගේ බත් එක හදන්න මම එයාටම කියලා වෙනම මැටි මුට්ටියක් තියාගෙන ඉන්නවා. ඒ මුට්ටියත් හොදගෙන ඉතින් මම ලිපේ තියාගන්නවා. ලිපේ තියලා මම එයාගේ හාල් පරිප්පු ටිකක් දාලා බත් එක හදා ගන්නවා. ඒත් එක්කම මම වට්ටක්ක ටිකකුත් කපලා තියාගත්තා. ඒ වට්ටක්ක ටිකක් දාලා තමයි බබාට බත් එක හදාගන්නේ. තව මම මේකට බබාට බත් එක ඉදුණට පස්සේ හාල් මැස්ස කුඩු වගේම මුරුංගා කොළ මම වේලලා කුඩු කරලා හදාගෙන ඒ ටික දාලා තමයි බබාට අද උදේ කෑම එක මම දෙන්නේ. ඔය වැඩ කරන අතරතුරේ මම බබාගේ බෝතල් ටිකත් හොඳට හුණු වතුර දාලා හොඳට හොද ගන්නවා. ඉතින් අපේ අම්මා අපිට කන්න රසම රස පොලොස් සැඹුලක් හදලා තියෙනවා. ඒක තමයි ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ. බබාගේ බත් එක ලිපේ තියලා මම ඒත් එක්කම අම්මා ඊයේ අපේ කහපාත්තේ කහ ටික ගලවලා තිබ්බා. මම ඒ ටික දැන් මේ වේලෙන්න දාන්න යන්න හදන්නේ. අවුවත් වැටෙනවා. මේ වැඩ අතරතුරේ මගේ මහත්තයා උදේ වැඩට යනවා. මගේ මහත්තයාගේ කෑම එකත් මම හරි ගස්සලා දුන්නා. එයා දැන් වැඩට යන්න හදන්නේ. උදේම හොඳට ඉරව්ව වැටිලා තියෙන්නේ. බබා නැගිට ගමන්ම ටිකක් වෙලා මං ඉරව්වට අරන් එනවා. අරන් ඇවිල්ලා එයාට චුට්ටක් වෙලා සෙල්ලම් කරන්න දීලා තමයි එයාගේ වැඩ කටයුතු ආයෙ මම පටන් ගන්නෙ. මහත්තයා යනවත් එක්කම මගේ චූටි කෙල්ල දැන් නැහැරුණා. මගේ චූටි කෙල්ල මං ඉස්සෙල්ලා කිව්වත් වගේම ටිකක් වෙලා අවුවේ තියාගෙන ඉඳලා මේ පොඩ්ඩක් දන ගන්න එයාගේ පාඩුවේ නිදහසේ ඉන්න ඉඩ දීලා තියෙනවා. කොච්චර මෙහෙම පාඩුවේ නිදහසේ ඉන්න ඉඩ දීලා තිබ්බත් අපි එයාගේ පස්සෙන්ම ඉන්න ඕනේ. මොකද එයා දැන් වැටෙන්න බලනවා. ඒ වගේම දන ගාති උනත් පුළුවන් තරම් වේගෙන් තමයි එයා යන්න බලන්නේ. දවල් වෙලාවට එයා නිදි කරවන්නේ අපි කොට් එකේ තියලා. ඒ කොට් එකේ තියලා නිදි කෙරුවත් අපි එයාගේ ගාවටම වෙලා අපිට ඉන්න වෙලා තියෙනවා. මොකද එයා දැන් නැගිටුන ගමන්ම කරන්නේ අල්ලගෙන නැගිටලා කොට් එකේ උඩ දැල් වගේ තියෙනවා. ඒකෙන් අල්ලගෙන හිට ගන්නවා. ඉතින් මම ඔය අතරතුරේ බබාගේ රෙදි ටිකත් හොදලා වේලගත්තා. හොදගත්තු රෙදි ටික මම එයාගේ මේ පොඩි කපට් එකට දාලා ලස්සනට අහුර ගන්නවා. මම බබාගේ රෙදි අහුර ගනිද්දින් පුළුවන් තරම් ඉක්මනට ටක් ගාලා එයාගේ රෙදි හොයාගන්න පුළුවන් විදිහකට තමයි මම අහුරගන්නේ. මගේ චූටි පැංචි දැන් දන ගානවනේ. ඒ හින්දා මම එයාගේ දනිස් වලට පහසුවක් වෙන්නත් එක්ක එයාට මේ නී ගාඩ් දෙක ගත්තා. මම එයාට තාම මේ නී ගාඩ් එක දැම්මේ නෑ. පස්සේ එයාට දාලා බලන්න ඕනි එයා කොයි වගේ මේක දාගෙන ඉඳීද කියලා. ඉතින් ඔය අතරතුරේ අපේ අම්මා මට ටී එකක් හදලා තිබ්බා. මම අපේ බබා කොට් එකේ නිදි අතරේ ওই ටී එකත් එළියට අරන් ගිහිල්ලා නිදහසේ බොන්නම් කියලා ලෑස්තිය. ඔය පොඩි ඔන්චිල්ලාවක් අපේ තාත්තා හදලා තියෙනවා. ඒ අපේ අක්කගේ බබාට හදලා තියෙන්නේ. ඕකෙත් ඉඳගෙන මම මෙතන තියෙන ගස් කොළන් දිහා බල මේ ටී එකේ රස බලනවා. කොච්චර කෑම බීම අපි හදාගත්තත් අපේ අම්මා තින් හදලා දෙන කෑම තරම් වෙන කිසි දෙයක් රස නෑ මට. ටී එකත් බීලා මම
හොඳ ඇඳුමකුත් ඇඳගෙන මම මේ යන්න ලෑස්ති වුණා ලෙඩෙක් බලන්න. මම මගේ මහත්තයත් එක්ක තමයි යන්න හදන්නේ. මහත්තයා වැඩ ඇරිලා ආවා. ඊට පස්සේ තමයි මම මේ මහත්තයත් එක්ක යන්න හදන්නේ ලෙඩා බලන්න. ඉතින් ඔයාලා බලන්නකෝ මේ පරිසරයේ කොච්චර ලස්සනද කියලා. ලස්සන වෙල්යායක්, කඳු, අහස ගොඩාක් ලස්සනට තියෙනවා මේ හරියේ. ඉතින් අපි දෙන්න මේ හරිය ටිකක් නැවතිලා ෆොටෝ ටිකක් එහෙම අරගෙන අපි ලෙඩත් බලලා ටික වෙලාවකින් ගෙදර ආවා. ඔයාලත් බලන්නකෝ ඉතින් මේ හරිය කොච්චර ලස්සනද කියලා. ඉතින් ආපු ගමන් මම බබාව හොදගෙන වඩා ගත්තා. ඔයාලටත් ඉන්නවද මෙන්න මේ වගේ ඇඟිල්ල උරන දඟ බබෙක්? මම මේ ඇඟිලි උරහින හින්දා ඇඟිල්ල උරපුවාම තල්ල එහෙම ඉස්සෙනවා කියනවනේ. ඒ හින්දා මම ඩොක්ටර්ටත් පෙන්නුවා. ඩොක්ටර් නම් කියන්නේ බබාලා ඇඟිලි අඳුර ගන්නවා. ඒ හින්දා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. ඒ වුණාට මම ගොඩක් වෙලාවකට එයාට ඇඟිල්ල උරන්න දෙන එක සීමා කරලා තමා එයාගේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මං කිව්වනේ අපේ චූටි කෙල්ල සෑහෙන දඟයි කියලා. මේ තමා කොට් එකේ ඉද්දී ඉන්නෙම නෑ, පුදුම දගයක් තියෙන්නේ. එයා නිදාගෙන නැගිට්ට ගමන් ඔන්න ඔය හරියෙන් අල්ලගෙන නැගිටිනවා. ඒ හින්දා අපි මේ කාඩ්බෝඩ් එකක් ගහලා තියෙනවා එයා වැටෙයිවත් කියලා. ඒත් නෑ, ඒ කාඩ්බෝඩ් එකට කකුල තියලා ඒත් එයා හිට ගන්නවා. මේ වයසට එයා ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ. එයා පරිස්සම් කරගන්න එක ඉතින් අපි අතේම තමා තියෙන්නේ. එයාට තේරෙන්නේ නෑනේ, එයා චූටිනේ. එයා බලන්නේ දඟලලා කරලා ඉක්මනට ඇවිදිලා නැගිටින්න. ඉතින් අපි එයාට උදව්ව කරන ගමන්ම එයාව පරිස්සම් කරගන්නත් ඕනේ. ඉතින් ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ඔයාලට මම තවත් අලුත් වීඩියෝ එකක් අරන් මෙන්නම්. ඔයාලට එහෙනම් සුබ දවසක්.